සුබ දවසක් වේවා සියලුම දෙනාට. රුදාව YouTube channel එකකින් මම ඉදිරියට ආවා සුවිශේෂී කරුණු කීපයක් දක්වන්න ජීවනමල වලායේ පිළිබඳව. මම ඉදිරියට ජීවනමල වලායේ අද අපි කොහොම කතා වෙලා ජීවනමල වලායේ ඇතුළත බෝට් සවාරියක් යන්න කල්පනා කරා. ඉතින් මේ සවාරිය දුන්නකොට විශේෂ වැදගත් කරුණු කීපයක් ගෙනෙන්නත් අපි යමලකදී නැහැ. ඉතින් අපි යම් ඉදිරියට ගොඩාක් දේවල් වැදගත් දේවල් විශේෂ කරුණු ඒ වගේම ගොඩක් ලස්සනට බලා ගන්න ජීවනවල අපි යම් ඉස්සර. අතරම අපි දවසේ කියනවනම් පොර අවුවක් නැහැ. ඉතින් බෝට් එක යන්න පුළුවන්. බස් එක ගුණවත් ටිකක් අඩුයි. ඒ නිසා කට්ටිය ගොඩක් එක්ක ඉතින් පරීක්ෂණ කරනවා. ඉතින් ඔයාලට කලින් විශේෂ කරුණු වැදගත් දැන් ඒ වගේම තමයි වැදගත් දේවල් පෙන්වන්නත් කරනවා මම මේක බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද ඔබට ඉදිරියෙන් පෙන්නේ ජීවනමල නගරය. ඉස්සෙල්ලා ජීවනමල නගරය. අතන මේ ඉස්සරහින් ඇවිත් තියෙනවා ගෑස් නාවක තියෙන්නේ. ඉතින් අපි මේ ඉස්සරහ අදම කරුණුත් ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්න වීඩියෝ එකත් එක්ක ඉස්සරහට යනවා. මොනිටින් අපි ජීවනමල නගරය ගැන කියනකොට වැදගත් ස්ථාන අතීතයේ සිට පැවතීගෙන ආපු දේවල් අතීතයේ තිබුණු දේවල් අතර දැකගන්නවා. බලා ගැනීමට විස්තර දැන ගැනීමට වැදගත්කම දැන ගැනීමට මොනවද කියවත් ඒකට ඇත්තටම ජීවනමල වරාය කියන්නේ මොකක්ද? මොකක්ද මේ ජීවනමල වරාය වැදගත්? මේ සුවිශේෂී ප්‍රධාන විශේෂතාවය ජලය ගැඹුරු ඉතිහාසය වර්තමානයේ භාවිතය සාමාන්‍ය මානසික ක්‍රියාකාරකම් වරාය බලපං කෙසේද? ඒකට මේ වරාය පරිසරයෙන් ක්‍රියාත්මක වන ඒවා ඒකට අනාගතයේ සම්පූර්ණ සැලසුම් හිතීම සහ ස්ථානීය වැදගත්කම අවසාන වශයෙන් සරල සාරාංශයක් අපි ගෙනෙන්නේ මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන සිටිනවා. අප සමග රැඳී සිටින්නේ. ඒකට අපි එතනම බලමු මේ ජීවනමල වරායේ වරාය කියන්නේ මොකක්ද කියලා. ජීවනමල වරාය කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර මුහුදු තීරයේ තියෙන ලෝකයේ විශාල ඉතිහාසගත හා ස්වභාවික විවිධ වරාය. මේ ජීවනමල වරාය විසින් වැදගත්කම ජීවනමල වරාය කියන්නේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දිගට තිබෙන සම්පූර්ණ ජල කැඳවුම් වරාය ස්වභාවික වරායන් අතර සුවිශේෂී ස්ථානයක් වන ජීවනමල වරායට ජල කැඳවුම් සහ ඉතින් මේ වීඩියෝ එක ඇතුලේ තවත් කරුණු දක්වන්න ඒ තමයි ඔබට ඉදිරියෙන් පේන්නේ ජීවනමල නගරය. විස්තර දැනගැනීමේ හැකියාවක් තිබෙනවා. විශේෂතාව එක්ගෙන ඉන්න
විශේෂ ජල ගැඹුරක් මෙහි දක්වන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ජල වරායකට වඩා ගැඹුරු ජල වරාය සමග සම්බන්ධ වීමේ හැකියාව මේ වරායට තියෙනවා. ඒ වගේම තමයි යහපත් ගැඹුරු පාර නිසා විශාල නෞකා සහ ඉදිරි අවශ්‍ය එයාක්‍රාෆ්ට් කැරියර්ස් වැනි දේවල් පැමිණීමේ හැකියාවක් මේ ත්‍රිකුණාමල වරායට තියෙනවා. ඒ වගේම තව විශේෂත්වයක් තමයි ඒ නිසා නෞකා සහ වාණිජ නාවික ක්‍රියාකාරකම් සඳහා වැදගත් උපාය මාර්ගයක් මේ ත්‍රිකුණාමල වරායෙන් අපිට හඳුන්වන්න පුළුවන්. බැලුවොත් ත්‍රිකුණාමල වරායේ ඉතිහාසය ගැන බැලුවොත් ඉතිහාසය ඇත්තටම සෑහෙන දුරකට අපිට ගෙන හැර දක්වන්න පුළුවන්. කරුණාතම සමයේ අන්දමාන සහ නාවික යාත්‍රා සඳහා වැදගත් වරායක් අතරින් ප්‍රධානතම වරායක් ලෙස ත්‍රිකුණාමල වරාය අපිට ගෙන හැර දක්වන්න පුළුවන්. යුරෝපවාසී බලවතුන් British වැනි වාගේ සටන් කරන්නත් මේ ත්‍රිකුණාමල වරාය අතරම වශයෙන් විගත්තේ පරිහරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි 1942 දී ජපන් නාවික හමුදාව විසින් මෙහි සිටින බ්‍රිතාන්‍ය යුද නෞකාවට ත්‍රිකුණාමල වරායේදී පහර කිරීමකට ලක් කළා. ඒක වැදගත් ස්ථානයක් ලෙස අපිට ගෙන දක්වන්න පුළුවන් ත්‍රිකුණාමල වරාය. ඉතින් මේ වීඩියෝ එක අතරතුර ඔබට මේ පැහැදිලි කිරීමක් කරන්න මේ වරායේ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ කිලින්ම කිලෝමීටර් වලින් කියනවා නම් කිලෝමීටර් 10ක් 15ක් 20ක් වුණා. ඉතින් අපි ගමන් කරමින් ඉන්නේ. අතන දැන් ඔය දැක ගැනීමට හැකියාව මේ ප්‍රීමා කම්පැනි තමයි ඔය දැක ගැනීමට හැකියාව. දැන් ඔබට ඉස්සරහින් තියෙන්නේ වරායේ විශාලත්වය. ඒ කියන්නේ අපිට මේ ළඟින් වගේ පින්නට ගොඩාක් දුරින් වෙයි තියෙන්නේ. අතරම දැන් ඔය ඉස්සරහින් ඔබට පෙනේ මේ වරායට ඇතුළු වීමේ දොරටුව. කියන්නේ විශාල නෞකාව මේ වරායට ඇතුළු වීමේ හැකියාවක් එතනින් තියෙනවා. ඒ කියන්නේ මේ හරිය විතරක් නෙමෙයි වරායේ තියෙන වරායේ තව සුභායක පිහිටින් අතින් ගොඩක් තියෙනවා. මේ අපි යන්නේ එක කොටසක විතරයි. දැන් අපි අතරම දැක්කුත් මේ අපි යන්නේ බොහෝ ප්‍රමාණයක විතරයි. ඇත්තම මොන දවසක් අතරම අවුරුද්දකට නෑ. ඒකත් නැහැ. ඒකින්දා ඉදිරි කරගන්න පුළුවන් ඔබට මේ YouTube ගන්න පැහැදිලි දැන් එහෙමත් සමාන ස්ථාවීදී ගන්න ලොකු නිසා දැක්කේ මම වීඩියෝ දැම්මේ. ඉතින් ඒකකින් සමාන තවත් දැන් ඔයාලා පේන්නේ මේ වරායට ඇතුල් වෙන දොරටුවක් වගේ තියෙන්නේ. දොරටුව තමයි එතනින් කියන්නේ ඕනම ලොකු විශාල නවකට ඇතුල් වීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම මේ වරායේ වර්තමානයේ භාවිතයේ සාමාන්‍ය වාණිජකරණ ක්‍රියාකාරකම් ගැන බැලුවොත් වරායේ බර බහන් කාගෝ ඉන්න බඩු බහන් ඒ බෝට් තෙල් පිළිබඳ ගණතුරු වලට මේ වරාය යොදා ගන්නවා විශාල වශයෙන්. තව විශේෂත්වයක් තමයි ලෝකයේ සිටින ප්‍රීමා ක්‍රෝස් වැනි පූර්ව ටික ජෙටි නෞකා නවතුන් තීරු ඇතුළත් ටර්මිනල් ඇති වරායක් බවටත් මේ ත්‍රිකුණාමල වරාය ගෙනහැර දක්වන්න පුළුවන්. ඇත්තට මේ වරාය මේ තවත් විශේෂම මේකක් වැදගත්කමක් තමයි පැය 24ම ක්‍රියාකාරීත්වය මේ වරායේ. එතකොට අපි පෙරදිග වරායට දවසේ පමණක් නෞකා ඇතුළත් විය හැකි වුවත් අලුතෙන් නැවිගේෂන් රාත්‍රී නෞකා මඟ පෙනීම ක්‍රමයක් ඉදිරිපත් කර ඇත්තේ ජපානයේ සහයෝගයෙන් වන ජාතික උපාය මාර්ග
දැන් වරාය විශේෂ කරන ක්‍රියාත්මක බවට පැහැදිලි කරන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ජපානයේ සහයෝගයෙන් මෙන්න ජාතික උපාය මාර්ගයෙන් දැන් වරාය විශේෂයෙන් ක්‍රියාත්මක කිරීමට බලාගෙන තියෙනවා. ඉතින් මේවත් ඇත්තටම විශේෂී වැදගත්කමක් තමයි මේ නමක වරාය. මේ වරාය අනාගත සංවර්ධන සැලසුම් දින හරියක් කොත් එහෙම ඔයාලට දැන් බලන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගෑස් නේද බලන්න පුළුවන් අපිට තවත් මේක තියෙනවා ඒකත් මම පෙන්නන්නම් ඉතින් ඇත්තටම දැන් මේ වරාය පිළිබඳ සංවර්ධන සැලසුම් දැක්කොත් තියෙනවා ඉසියන මහා කාර්මික ව්‍යාපෘති නෞකා නඩත්තු සහ නෞකා නිර්මාණ සේවා සංස්කරණ ශාලාවන් ව්‍යාපාරික පරිසරයක් බවට මෙම කිරිකුණමල වරාය සැලස්ම තියෙනවා. සැලස්මක් තියෙනවා. අතරම මේ එතකොටත් දැන් තියෙන වැදගත්කමට වඩා විශේෂී වැදගත්කම තවත් වැඩි වෙයි කියලා මම හිතනවා. ඒ වගේ දේවල් වලින් මේ කිරිකුණමල වරාය. අතරම දැන් මේ කිරිකුණමල වරාය තමයි හිතීමේ සහ ස්ථානීය වැදගත්කම බලපෑමක් තියෙනවා. ඉතින් මේක තමයි අපේ ලංකාවේ පොඩ්ඩම සුවිශේෂී වැදගත්කම. ඉතින් ඔබට පේනවා ඉස්සරහින් ලොකු ප්‍රදේශයක් තියෙනවා. එතනින් තමයි විශාල නෞකා සහ සියලුම නෞකා සහ යාත්‍රා එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් වටිනවා. ලෝකයේ තියෙන විශාලම නෞකා සහ ඕනම නාවික කටයුතු වශයෙන් කරන ඕනම යාත්‍රා සහ නෞකාවලට මේ පැමිණීමේ හැකියාව මේ කිරිකුණමල වරාය සතු වැදගත් කරුණක් වශයෙන් අපිට විනාශ දක්වන්න පුළුවන්. එතනම අපිට ওই වම් පැත්තෙන් ඉදිරියෙන් තියෙන්නේ ශ්‍රී ලංකා මහා කඳවුරක් ඉස්සරම තියෙනවා. අතරම වරාය අත්‍යවශ්‍යම දෙයක් වශයෙන් මේ සලකන්න පුළුවන් වරාය වැදගත්කමට තවත් වැදගත්කමක් තිබ කරන්න පුළුවන් දෙයක් තමයි ඒ වගේ දෙයක් එතන පිහිටා තිබීම. ඒකට හේතුවක් වශයෙන් අතරම දැන් වරායේ සිදුවන ප්‍රමාණ වෙළඳ ව්‍යාපාරික කටයුතු වලට සෑහෙන වශයෙන් විතරම මේ ආරක්ෂාව සහ ඒවා තව තවත් වැඩි දියුණු කරගැනීමේ හැකියාවක් වශයෙන් කඳවුරක් පිහිටා සිටීම ඉතාම වැදගත්. ඒතරම රටේ ආරක්ෂාව වෙනුවෙන් වරායේ ස්වභාවික රටවල නෞකාවල ආරක්ෂාව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වගේම ඒ වරාය ඇතුළත සියලුම ආරක්ෂාවන් සරකරගෙන හැකියාව ආරක්ෂා කරගෙන හැකියාව එතන මේ කඳවුර පිහිටා තිබීමෙන් අපිට පෙන්වා දීමේ හැකියාවක් තියෙනවා. එතනම දැන් මේ වරායේ ඔබලා කලින් ඇවිල්ලා ඉන්න කට්ටියත් ඇති දැන් මේ අලුතෙන් බලන කට්ටියත් ඇති ඒ හැමෝටම කියන්නේ ඇවිත් බලන්න. එතන මේ වැදගත්කම කියනවාට වැඩිය ඇත්තටම දකින්නට වීඩියෝ එකකින් ඇවිල්ලා බලන එක තමයි ඇත්තටම ගොඩක්ම වැදගත්. ඔයාලට ලොකු කරුණු ගොඩක් දැනගන්න පුළුවන් හැකියාවක් මේ කිරිකුණමල වරායෙන් තියෙනවා. ඇත්තටම අවසාන වශයෙන් කිරිකුණමල වරායේ සාරාංශයක් ගැන හරියට සාරාංශයක් ගැන ඔබට දැක ගැනීම හැකියාවක් තියෙනවා. මේ කලින් කරපින්නේ මේ ගෑස් නැව. ඉතින් මේක තමයි කට්ටිය වැඩ කරනවා. ඉතින් මේ වරාය පැහැදිලි කරලා වගේ වරායේ අවසාන වශයෙන් සාරාංශය ගැන හිතුවොත් තියෙනවා. කිරිකුණමල වරාය කියන්නේ ස්වභාවික ලෝකයේ විශාල ස්වභාවික ජල ගැඹුරු වරාය අතර සුවිශේෂී ස්ථානයක් ගන්න වරායක් ලෙස
අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතිහාසය තුළ භාණ්ඩ හා නාවික පාලනය සඳහා ඉතාම වැදගත් වරායක් වශයෙන් මේ ත්‍රිකෝණාමලී ශ්‍රී ලංකාවේ ත්‍රිකෝණාමලී වරායේ පිහිටීම වැදගත්කම අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. සාරාංශයක් අවසාන වශයෙන් වර්තමාන වෙළඳ නෞකා කාගෝ ඔපරේටර්ස් සඳහා මේ වරාය විශාල වශයෙන් භාවිතා කරන අතරම විශාල මෙහෙයුම් කරගෙන රටකට අවශ්‍ය සියලුම දේවල් කරගෙන යනකොට මේ විශාල වශයෙන් අපිට වැදගත්කමක් දෙනවා මේ ත්‍රිකෝණාමලී වරාය. මේ වගේ වරායන් විවිධ අනාගතයටත් අපි අතීතයේ සිට පැවතිනා වර්තමානයේ හොඳ දේවල් ක්‍රියාත්මක කර තව වැඩි දියුණු කරගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසත් ඒ වගේම මේවා සෑම දිනකටම බලා කියාගෙන ආරක්ෂා කරගන්න ඉදිරි පරම්පරාව ඉදිරි අනාගතයට වෙනවම කියාව වැඩි දියුණු කරගන්න කියාව ශ්‍රී ලංකාවේ සෑම සිදුවීමක් ශක්තියක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ ත්‍රිකෝණාමලී වරාය අපි සෑම සිදුවීමක් සමාජික බලාපොරොත්තු රටේ සංවර්ධන බලාපොරොත්තු උදාතරපත් වෙන්න තව වැඩි දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ ත්‍රිකෝණාමලී වරාය අපි අවසාන වශයෙන් සම්පූර්ණයට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට ගෙනහැර දක්වන්නට කියන්න අඩුපාඩු හරි තව විස්තර කරන්න හරි මොනවා හරි දේවල් තියෙනොත් විස්තර ඔයාලා කමෙන්ට් එකක් දාන්න. තව අවශ්‍ය ඔයාලත් දන්න කරුණු මම හැකියාවක් ඔයාලට තියෙනවා නම් ඒවත් කමෙන්ට් වලින් අපිට මට දාන්න. ඉතින් අපි ඔක්කොම මේවා ගැන දැනගෙන කටයුතු කරමින් සංවර්ධන සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා මේ වැදගත්කම දැන ගැනීමට අපි කාටත් වගකීම් කටයුතු කරමු. එක්කෙනු ඒවා තව ඉදිරියට ගෙනියමු කියන බලාපොරොත්තු මේ වීඩියෝ එක අවසන් අපේ බෝට් ට්‍රිප් එක දැන් තව පුද්ගලකින් අවසන්. ඇත්තටම ලස්සන බෝට් ට්‍රිප් එකක් ගියා. ඇත්තටම ඔයාලට වැදගත්කම කියන්නත් ඇති දැනගන්නත් ඇති මේ කලින් ගිය කට්ටියත් ඇති නොගිය කට්ටියත් ඇති. ඉතින් ඔක්කොටම කියන්නේ ඇවිල්ලා යන්න මේ බෝට් ට්‍රිප් එක. ඇත්තටම ලස්සනයි. ගොඩක් තැන් බලා ගන්න පුළුවන්. ගොඩක් වැදගත් දේවල් බලා ගන්න පුළුවන්. සෑම කිලෝ ගන්න සුබ දවසක් කියලා